හීන කියන්නේ හැබෑ කරගන්න ඕන දෙයක් නේ. එහෙම වෙන්නම ඕන. ඉතින් ඒ නිසාම තමයි අනමි ජපන් භාෂා පාසලට ඇවිල්ලා මේ ජපන් යන හීනේ හැබෑ කරගන්න උත්සාහ කළා. අද දවසේ ඒ හීනය හැබෑ කරගෙන බොහොම සතුටින් නේද ඉන්නේ. කවුද මේ සතුටින් ඉන්නේ? මම සුනෙර. සුනෙර කොහේ ඉඳන්ද ආවේ? මං ගම්පහ. ගම්පහ ඉඳන් ආපු සුනෙරත් එක්ක තමයි මම මේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. සුනෙරට ඇති ලොකු හීනයක් නේද? ඉතින් ඒ හීනේ හැබෑ කරගන්නනේ මේ ආයතනයට සම්බන්ධ වුනේ. විශ්වාසයක් තියනවද ඔයාගේ හීනේ ඔස්සේ යන්න පුළුවන් වෙයි කියලා? අනිවාර්යෙන්ම. ඉතින් මට දැනගන්න ලැබුණා මේ සුජීවස ඔයාලට ඩොකියුමන්ට්ස් හදනකොට සමහරක් වෙලාවට සැර කරනවලු නේද? සැර කරලා කොහොම හරි මේ ඩොකියුමන්ට්ස් ටික හදන්න ඕනේ, පිළිවෙලට හදන්න ඕනේ. එහෙම නැත්නම් අඩුපාඩු තිබ්බොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඒ ප්‍රශ්න ඔක්කොම निराකරණය කරලා දෙනවා කියලා මට ආරංචියක් ආවා. ගොඩක් සැරයි සෙන්සේ. හැබැයි ඒ හින්දා තමයි අපි ඩොකියුමන්ට් ටික හරියට මේ හදාගත්තේ. අපි අතින් ගොඩක් වැරදි වුණා. ඒවා හදාගන්න සෙන්සේ ගොඩක් උදව් වුණා. ඒ වගේම ඉන්ටර්විව් කරනකොට එහෙම සෙන්සර්ලාට මුණ දෙන්න ඕනේ විදිහ නේ. ඒ ආත්ම ශක්තිය ලබා දෙන්නේ සුජීවස ළඟ ඉඳගෙන ඔයාලට සපෝට් කරනවා නේ. මොන වගේ අත්දැකීම්ක්ද තියෙන්නේ? බෙදා ගන්න බලන්න අපිත් එක්ක. ඔව් ඉන්ටර්විව් එක වෙලා ඒ කියන්නේ අපිත් එක්කම සෙන්සෙත් මේ මොකක්ද අර වීඩියෝ එකකින් හිටියා. අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඉන්නවා කියන්නේ තවත් ශක්තිය වැඩි ඔයාලට. ඉතින් ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවා අද දවසේදී. ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ පැත්තට හැල වචනයක් කතා කරන්න ඕනෙමයි කියලා හිතුණා. ඉතින් තමන්ගේ දරුවා කියන්නේ ඉතින් ජීවිතේ තියෙන ලොකුම වස්තුවනේ නේද? ලොකුම සම්පත. ඉතින් දරුවව හරි පාරේ යොමු කරන්න අම්මා කෙනෙක් විදිහට මේ ආයතනයට එක්කන් ඇවිල්ලා අද දවසේදී ඔයාට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? මට ඕනේ මගේ දරුවා පිටරටකට යනකොට හොඳ රටකට යවන්න. ඒ වගේම හරි ආයතනයකින් යවා ගන්න. ඒකට මගේ මීට ඉස්සෙල්ලා ඥාති සහෝදරයෙක් ඒ රටට ගිහින් ඉන්නවා මේ ගිහින් තියෙන සුජීවසගේ මාර්ගේ. මගේ පුතා ගැනකට ඒ පුතා මට කිව්වේ යවනවා නම් සුජීවස මාගෙන් ඒ ක්ලාස් එක හරහා යවන්න කියලා. ඊට පස්සේ ඒක තෝරගත්තා. ඇත්තටම මට හරිම සතුටුයි. මට ලෝකෙ ඉන්න එකම වස්තුව මෙච්චරයි. එයාව මම ඒ රටට යවන්න ගොඩාක් ආදරෙන් හරි සතුටින්. මොකද අම්මා කෙනෙක් දරුවෙක් එළියට යවනකොට ඉන්න තැනක් තියනවද, කන්න තියනවද, හරි දෙයක් තියනවද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. මට ඒක පොඩි කිසිම ප්‍රශ්නයක් නැතුව යවන්න පුළුවන්. මොකද පුතාට ඉන්න ඇපාර්ට්මන්ට් එක පවස් හොයලා දීලා ඒ හැමදේම ඊට අමතරව අපිට කිසිම හොරබොරුවක් නැතුව වීසා එක එනකල් අපින් 7-5ක්වත් ගන්න නැතුව හැමදේම කළා. ඒක අපිට ලොකු ශක්තියක් වුණා. ඉතින් හරිම සතුටුයි. සුජීවස වගේ සර්ලා මාර්ගයෙන් හැම අම්මෙකුටම දරුවෙක් රට යවනවා නම් ජපානට යවනවා නම් ඒ මාර්ගයෙන් යවන්න ඕනේ. මොකද අම්මා කෙනෙකුට හිතේ සැකයක් නැතුව දරුවෙක් යවන්න පුළුවන් හොඳම ආයතනය කියලා මම හිතනවා. අම්මගේ ඇස් දෙකෙන් තේරෙනවා මේ හැඟීම. ඉතින් ඒ වගේම අම්මා ගොඩක් විශ්වාසයෙන් ඉන්නවා කියලා තේරෙනවා. මොකද තවත් ඥාති සහෝදරයෙක්ගේ පුතෙක් ගිහිල්ලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ විදිහට මේ පඩියෙන් පඩිය බැම්මක් වගේ බැඳිලා තියෙනවා මේ සහයෝගය සහ මේ විශ්වාසය. ඉතින් ඒ විශ්වාසයත් එක්කම ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න මේ කඳුළු හරිම සංවේදී, මටත් සංවේදී. ඉතින් ඒ කඳුළුත් එක්ක ආව ඒ ආදරණීය සතුට හැමදාම අම්මගේ මූණේ රඳවන්න වාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි.